හෙලෝ ඔන්න ඉතින් අද මාත් එක්ක රසම රස වෙනස් විදිහකට චිකන් රොටි එකක් හදමුද? එහෙනම් එන්නකෝ. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට මූලිකවම ඕනේ. මම මෙතන චිකන් තම්බලා මේක ග්‍රයින්ඩ් කරගෙන තියෙන්නේ. ඒ වගේම චිකන් ස්ටොක් එක අරගෙන තියෙනවා. ඒත් එක්කම මම අමු මිරිස් හීනියට කපාගෙන තියෙනවා, කරපිංච කපාගෙන තියෙනවා, ලුණු කපාගෙන තියෙනවා. ඒත් එක්කම මම පාන් පිටි තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම බෝල් එකට පාන් පිටි ටික දාගෙන ඒකට අපි අර කපාගත්ත ලුණු ටික, ඒ වගේම අමු මිරිස් ටික, කරපිංච ටික, ඒ ටික ඔක්කොම මේ බෝල් එකට දාගන්නවා. ඉතින් ඊළඟට අපි මේකට අපි අර ග්‍රයින්ඩ් කරලා ගත්ත චිකන් ටික තියෙනවානේ. අන්න ඒ ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ටික ටිකක් අනා ගන්න ඕන. මේ ටික අනා ගන්නකොට අපි අර ග්‍රයින්ඩ් කරගත්ත චිකන් ටික හොඳට පිටි ටිකත් එක්ක එකතු වෙනකන් අනා ගන්න. ඊළඟට මම මේකට ලුණු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒත් එක්කම මම මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඊළඟට මම මේ එකතු කරගන්නේ අපි අර තියාගත්ත චිකන් ස්ටොක් එක. මේකෙන් මේ රොටි එකට ලොකු රසයක් එකතු වෙනවා. ඊට පස්සේ අපි මේ ටික හොඳට අනා ගන්න ඕන. ඊළඟට මම මද උණුසුම් වතුර ටික ටික මේකට එකතු කරගන්න ගමන් මේ ඩෝ එක හොඳට අනා ගන්නවා. මේකට එකපාර වතුර දාගන්න එපා. ටික ටික එකතු කරගෙන අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් ගන්නට එනකම් මේ රොටි එක අනා ගන්න. ඩෝ එක අනාගෙන ඉවරුණාට පස්සේ මම මේක උඩට පොල් තෙල් ටිකක් දාලා මේ ඩෝ එක හැමතැන මේ පොල් තෙල් ටික ගෑවෙන විදිහට පොඩ්ඩක් අනා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ ඩෝ එක එන්නේ. ඊට පස්සේ අපි මේක සමාන කොටස් වලට කඩා ගන්න ඕන. ඉතින් අද මම ටිකක් වැඩිපුර තමයි මෙතන අරගෙන තියෙන්නේ. මම මේකෙන් රොටි 14ක් හදා ගන්නවා. ඔන්න ඉතින් මම දැන් මේ ටික කොටස් වලට වෙන් කරගෙන නම් ඉවරයි. ඊට පස්සේ අපි මේක සාමාන්‍යයෙන් පොල් රොටි එකක් හදනවා වගේම හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ වගේ මගේ රොටි ටික ඔක්කොම පෑන් එකට දාලා හදා ගන්නවා. ඔන්න ඉතින් මම මගේ රොටි ටික නම් හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවනේ මේක හදන්න කොච්චර ලේසිද කියලා. ඒ වගේම මේ රොටි එකේ හොඳට චිකන් රසක් තියෙනවා. ඉතින් ඔයාලත් මේක හදලා බලයි කියලා මං හිතනවා. ඔයාලා මගේ වීඩියෝ එකට ආසයි නම් ඔයාලත් බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං ගිහින් එන්නම්.